ඊයේ සවස් යාමේ මහජන උපේතා කොමිසම මේ වසරේ දෙවෙනි විදුලි සංශෝධනය පිළිබඳව සංඛ්‍යා ලේඛන එළිය දැක්කා. පළමුවෙන්ම ඒ විදුලි බිල 115කින් වැඩි කරා කියලා සියලු දත්ත සංඛ්‍යාංශ නිර්ණයක අපි පැහැදිලිව ප්‍රතික්ෂේප කරනවා. මහජන උපේතා කොමිසම 2002 අංක 35 දරන පනතින් ස්ථාපිත කරපු අරමුණු බලය මූලික දේ තමයි තෙල් විදුලිය ජලය විනිවිද භාවයෙන් යුතුව ජනතාවත් ආර්ථිකයත් බලගැන්වෙන ආකාරය ස්වාධීනව මිලන හා පාලන නියාමනය කිරීම. 2002 පනත එළි දැක්වුවට සම්මත වුණාට 2009 තමයි අංක 20 දරන පනතින් විදුලි බල මණ්ඩලය මිල හා නියාමනය මහජන උපේතා කොමිසමට පවරන්නේ. 2009 අංක 20 දරන පනතින් පැවරුවට 2022 අගෝස්තු මාසෙ වෙනකන් මහජන උපේතා කොමිසමේ බල ප්‍රකාර අනුව මිල නියාමනය සංශෝධනය සිදු කරන්නේ නැහැ. 2010 ගල්ලංගුරු බලාගාරය නිම කරන් පස්සේ තමයි 125කින් විදුලි බිල සංශෝධනය වෙන්නේ. එතෙක් විදුලි බිල ගණනය වුණේ 1969 පනතින් 38 වෙනි වගන්තියෙන් පැහැදිලිව තියෙන පිරිවැය මත පදනම්ව විනිවිද භාවයෙන් යුතුව මිල නියම කළ යුතු යන පදනම් මත රජය සමස්ත ආර්ථිකයේම කේන්ද්‍රස්ථානයේ හදවත විදුලිය ගැන තේරුම් ගැනීම මත රජය ඒ මිල තීරණය කරා. 2022 මරණින්දෙන් ඇහැරුණු ආණ්ඩුවක් රටේ ජනතාව දැඩි ආර්ථික හානියට බංකොලොත්තුවට පත් කළා. 2022 මිල වැඩි කිරීමේ සූත්‍රය ගේනවා. 480කින් විදුලි බිල වැඩි කරනවා 2022. එතෙන් සිට 2025 ජනවාරි 16 දක්වා 6 වතාවක් 2022 7 වතාවක් මිල සංශෝධනයක් වෙනවා. මේ 7 වතාවෙම විදුලි බල මණ්ඩලය විදුලි බල පනතේ 69 පනතේ 38 වෙනි වගන්තියත් උල්ලංඝනය කරලා 2009 අංක 20 දරන පනතේ 30 වෙනි වගන්තියත් උල්ලංඝනය කරලා තමයි ඔවුන් මහජන උපේතා කොමිසමට විදුලි බිල සංශෝධනය සඳහා සීලු දත්ත යොමු කරේ. ඒ ඉතා නිවැරදිව තහවුරු වෙනවා ඔවුන්ගේ දූෂණය නාස්තිය අකාර්යමශ්‍යතාවය සහ ඔවුන්ගේ බඩගෝස්තරවාදය වෙනින් විදුලි බිල සංශෝධනයට ඔවුන්ගේ එවපු දත්ත සම්පූර්ණ කොල්ලකාරී සහ පනත උල්ලංඝනය කරන ඔවුන්ගේ 3%ක් 4ක් තමයි උපරිම අඩු කරන්න පුළුවන්. හැබැයි 2023 2022 අගෝස්තු මාසේ 175කින් වැඩි වෙනවා. ඒක සමස්ත ගණනය අනුව නම් 480කින් වැඩිවීමක්. පෙබරවාරි මාසේ විදුලි බල මණ්ඩලය එවන්නේ පෙබරවාරි මාසේ සංශෝධනය සඳහා දෙසැම්බර් එවන්නේ 2022 103කින් විදුලි බිල අඩු කරන්න. ඒකත් එක්ක ගැටිලා එවකට හිටපු කංචන අමාත්‍යවරයා විදුලි බල මණ්ඩලයට කරන ලද බලපෑමත් විදුලි බල මණ්ඩලයේ හිටපු පාලකයෝ සහ සාමාන්‍ය අධිකාරියේ නිලධාරීන් මහජන උපේතා කොමිසමට එවිය යුතු දත්තයන් යවන්නේ බලශක්තිය ඇමතිට. ඒකින්ද අපි දිගින් දිගටම ඝට්ටණයට ලක් වුණා. ඊට පසුව තමයි ජනවාරි කරන්න තියෙන එක පෙබරවාරි මාසේ 166කින් අඩු කරේ. 166ක් දක්වා ගියේ. වැඩි කිරීමට මේගොල්ලෝ කටයුතු කරේ. එහෙනම් ඒකෙන් පස්සේ ඒකට අපි ගැටුම් ඇති කරගෙන අදත් අපිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණ දිසා අධිකරණයේ නඩුවක් තියෙනවා. 2023 ජූලි මාසේ විදුලි බිල 14.2කින් අඩු කරා. හැබැයි ඒ මාසේ විදුලි බල මණ්ඩලයේ 3කින් අඩු කරන්න පුළුවන්. දැන් ඇමතිකන් දරන වසන්ත සමරසිංහ, මාධ්‍ය ඇමතියා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස, නියෝජ්‍ය ඇමති අබේසිංහල ඇවිල්ලා
මහජන උපේතා කොමිසමේ බණ්ඩාරනායක ශාලාවේදී දත්තයන් තිරය මත දාලා කිව්වා 137කින් අඩු කරන්න ඕනි කියලා. 114.2කින් අඩු කරා ඒකාලේ. ඊළඟට 2023 ඔක්තෝබර් මාසේ අවුරුද්දට දෙපාරයි විදුලි බල පනත අනුව විදුලි බිල සංශෝධනය කරන්න තිබුණේ. 2023 ජූලි මාසයෙන් පස්සේ සංශෝධනය තිබුණේ 2024 ජනවාරි. පසුගිය රජය සති දෙකක් පෑවුවා කියලා 2023 සැප්තැම්බර් 17 වෙනි දිනේ වනවා විදුලි බිල 122කින් වැඩි කරන්න ඕනි කියලා. 2024 ජනවාරි විදුලි බිල සංශෝධනය කරන්න තිබෙද්දී පනත අනුව දෙපාරක් තියෙද්දී අත්නෝමතිකව පනත සංශෝධනය කළ කැබිනට් අනුමැතියෙන් වසරකට 4 පාරක් කරලා ඔක්තෝබර් මාසේ 122කින් වැඩි කරන්න කියනකොට අපි දැඩි අරගල කරලා 118කින් වැඩි කෙරුව 22 18කින් වැඩි කෙරුව ඒක අනීතිකයි. ඒ මොහොතේ 17 වෙනිදා BMI CH එකේ මහජන උපේතා කොමිසම අදහස් ගන්නකොට ජලාශ උතුරලා විදුලි බලාගාර උතුරලා යන මොහොතක තමයි 118කින් විදුලි බිල වැඩි කරේ අනීතිකව. ඊට පස්සේ තමයි ආයේ 2024 මාර්තු ඒකෙත් 121.9කින් අඩු කරා. ඒ අඩු කරේ විදුලි බල මණ්ඩලයේ 103කින් අඩු කරන්න පුළුවන් කියනවා. එහෙනම් මේ තියෙන තත්ත්වය තමයි අවසන් වතාවට 2024 ආපහු ජූලි මාසේ විදුලි බිල අඩු කරන්න තියෙනකොට විදුලි බල මණ්ඩලයේ සුපුරදි ගසා කරන සූත්‍ර පනතට විරුද්ධව 103කින් අඩු කරන්න පුළුවන් කියනකොට වසන්ත සමරසිංහ ඊළඟට නලින්ද ජයතිස්ස එදා වෘත්තීය සමිති නායකයන් ඇවිල්ලා කිව්වා 137කින් අඩු කරන්න ඕන කියලා දත්ත පෙන්නුවා.